මේ ඇදුවේ ඔගොල්ලන් කසාද බැඳලා දැන් අවුරුදු කීයක් වෙනවද? 5ක් 6ක් විතරනේ. ඊට අවුරුදු 6ක්. ඇදුවේ දරුවෙක් හදාගන්න අදහසක් නැද්ද? දැනටමත් පරක්කු වැඩිනේ. ඔහොම ඉඳලා හරියනවද? මේකගේ පරම්පරාව ගෙනියන්නත් කවුරු හරි ඉන්න ඕනේනේ. අම්මලත් මේ ගැන නිතරම කතා වෙනවා. ඒගොල්ලත් ඉන්නේ හරි හිතේ අමාරුයි. දරුවෙක් හිටියානම් දැන් ඉස්කෝලේ යන වයසත් හරි. ඒකටත් ඉතින් වාසනා ගුණේ තියෙන්න එපාය. නෑ නන්දේ ප්‍රශ්නයක් නෑ. මට දරුවෙක් හම්බෙන්න ඉන්නේ. අපි තාම කාටවත් කිව්වේ නෑ නේද සාන්? අනේ වාසනාව පත්තිනි මෑණියන්ගේම පිටයි. පුතේ අම්මලට දැන්නවද? මේ ගැන අම්මලට දැන්නවද? නෑ නන්දේ. අනේ දැම්මම කියන්න පුතේ. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවනේ. ඔව් මේ මං කියන්න නේද? උදේට බත් කනවද පාන් කනවද? එපා මට යන්නත් තියෙනවනේ. නෑ එහෙම හරියන්නේ නෑ නේද? හැමදාම එන්නේ අපි මොන හරි කාලා මෙමු. එපා ඒ ළමයට කරදර කරන්න එපා. එයාට දැන් මහන්සි වෙන්න හොඳ නෑ. මොන කරදරයක්ද නේද? ඔහොම පොඩක් ඉන්නකෝ. මොකද අනේ අර නාකි ගෑණි අනුන්ගේ ගෙවල් වලට උදේ පාන්දර ඇවිල්ලා අනුන්ගේ රෙද්ද බලවන්නේ? උන්ට වෙන වැඩ නැද්ද? අනිත් එක සහන් අපිට දරුවෙක් හිටියත් නැතත් ඒක එයාට වැඩක් නෑ ඒක අපේ වැඩක් නේ. අනිත් එක හොඳටම දන්නවා අපි දැන් කොච්චර මහන්සි වෙනවද කියලා දරුවෙක් හදාගන්න. හරි ඔයා කලබල වෙන්නේ නැතු පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඔන්න ඔය මොනවා හරි හදලා ගන්න එතකොට මන්ට යයි. පුතේ දැන් තමයි හොඳට පරිස්සම් වෙන්න ඕන කාලේ. ඔය පඩි පෙළවල් වල නගිනකොට බහිනකොට පරිස්සමෙන්. මොකද ඉඳලා බරට ආපු දරුවානේ. පුතාට කණ්ඩාස මොන හරි තියෙනවා නම් කියන්න. මං හදලා ඉවන්න. ඇඹුල් තෙල් වලට කැමතිද? මං හදලා ඉවන්නම්කෝ. මාතාම හොයනවා මැඩම්. ඔයාගේ තීරණේ වෙනසක් වෙන්නේ නෑ නේද? මැඩම්. මම තීරණයක් අරන් ඉවරයි. भला पुरुष
කිවේ